දැන් අපි බුදුදහමේ එන ඉගැන්වීම කොයි වගේද කියන එක අද සාකච්ඡා කරමු. එක පැත්තකින් බුදුදහම කියන්නේ මෙන්න මේ වගේ ව්‍යාපෘතියක් විදිහට අපිට කියන්න පුළුවන්. නැත්නම් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කියන්න පුළුවන්. මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක? මේ සංසාරේ මාර භයානකයි. අපේ හිතට එන පැඳි ඒව මහා කාලකන්නිකම. අපට එන ලෝකය පිළිබඳව අපේ උදාහරණයකට ගත්තොත් අපේ ජීවිතයේ සැප විඳින ජීවිතේ ලිංගික ජීවිතය මේවා මහා පෞකාර වැඩ. ඔන්න ඔය වගේ අදහසක් බුද්ධ ආගමේ එක පැත්තකින් සමාජගත කරලා තියෙනවා. මේකට බලපෑව සෑහෙන දුරට ජෛන දර්ශනය. ඒ වගේම බුද්ධ ආගම පිළිබඳ මේ කියවීම ලබා දීමේදී වයසක බමුණු බුද්ධ ආගමට සෑහෙන්න එකතු වුණා. ඒගොල්ලත් මේ ඉගැන්වීම දිගටම පවත්වගෙන ගියා. ඉතින් ඇත්තටම මේ බුද්ධ ආගම තේරවාදයකුත් නෙවෙයි මහායානෙකුත් නෙවෙයි. බුද්ධ ආගම බුද්ධ ආගම. තෙරුන්ගේ වාදයක් නෙවෙයි ලොකු යානෙකුත් නෙවෙයි පුංචි යානෙකුත් නෙවෙයි. බුදුදහම බුදුදහම. ඒක හන්දත් මෙන්න මේක අපි හරියට නිලවුන් කරගන්න ඕන. දැන් මේ ව්‍යාපෘතිය ගත්තොත් මේ ලෝකය එක පැත්තකින් අපි කර්මයේ ගැලට හිර වෙච්ච කාලකන්ණි ටික. තව පැත්තකින් සෞන්දර්යාත්මක දේවල් ප්‍රතික්ෂේප කිරීම. නාට්‍ය ගීත වාදිත විසූක දර්ශන ඕවා වැඩකට නැති කියන. මේ සංසාරේ හෙන භයානක. මේකේ විනෝද වෙන්න ජොලි කරන්න ඒකට වෙන එකක් හොයා ගන්න වෙනවා. මෙන්න මේ මතවාදය ද බුද්ධ ආගම. එකක් බුද්ධ ආගමේ තියෙන්නේ රහත් වීම පිළිබඳ කල්පනාව. අපි ඒක අරගෙන බැලුවොත් මෙන්න මේ තියෙන தත්ත්වෙන් මිදෙන්න අපි මේ සියලු දේ අතහැරලා සමාජ සම්බන්ධකම් සමාජයත් එක්ක තියෙන බැඳීම් ලෝකයේත් එක්ක තියෙන බැඳීම් උදාහරණයක් ප්‍රවෘත්ති බලන එක ලෝකෙ සිද්ධ වෙන දේවල් අහන එක ලෝකේ පරිසර විනාශයක් වෙනවා ලෝකේ ගම් වතුර ගලනවා ලෝකේ යුද්ධ ඇති වෙනවා ඕව අපට වැඩක් නැහැ. මිනිස්සු දුප්පත් වෙලා ඉන්නවා රජවරු රට පාලනය කරනවා අසාධාරණ විදිහට ඒවත් අපට වැඩ. අපේ ව්‍යාපෘතිය බෞද්ධයාගේ ව්‍යාපෘතිය එක පිරිසක් කියන විදිහට මේ සියලු දෙයින් නිදහස් වෙලා නිස්කලංකව පාඩුවේ කැලේකට ගිහිල්ලා භාවනා කළා මම නිදහස් වීම මම තනියම විමුක්තිය ලැබීම තමයි පාර හැටියට බුද්ධ ආගමේ පැහැදිලි කරනවා කියලා එක කණ්ඩායමක් නිර්වචනය කරලා තියෙනවා. ඇත්තටම අපි අරන් බැලුවොත් අපේ ස්වාමින් වහන්සේලා මෙවැනි ව්‍යාපෘතියක නැති එක ඇත්ත. මෙහෙම එකක් අපේ ලංකා බුද්ධ ආගම ඇතුලේ අභ්‍යාස වෙලත් නැහැ. ඒ උනාට මේ කතාව මේ අදහස අපේ ඔළුවට බස්සලාදී. හැබැයි අපි ඒකෙන් පිටස්තරව ජීවත් වෙන්නේ. ඒකට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන ඉතා සුළු පිරිසක් ඉන්නවා. මිනිසුත් කල්පනා කරනවා මේ ආරණ්‍යවල ගිහිල්ලා භාවනා කරගෙන කමටහන් වඩාගෙන ඉන්න හාමුදුරුවෝ තමයි නියම හාමුදුරුවෝ. ගමේ හාමුදුරුවොත් ඒ ගැන ලොකු විවේචනයක් නැහැ. ඒගොල්ලගෙන් දාන්න බන පාන් සුගුරට කිෂ්ට කරගන්න පුළුවන්. ඒකට ගමත් එක බැදලා ඉන්නවා. ඔන්න වගේ බෙදීමක අපි ඉන්නේ. දැන් මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද? බුදුදහමේ එන ඉගැන්වීම එක පැත්තකින් අපි මේ ලෝකයට තියෙන ආවේශ වීම නැත්තම් වහල් කරණයෙන් මිනිස්යා නිදහස් කරගන්නවා මිසක් මේ ලෞකික සැප විඳීමේ මිනිස්යා නිදහස් කරගැනීමේ ව්‍යාපෘතියක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුණේ පුජ්‍යලයා තුළ තියෙන මමත්වය තුළ තමයි ධනලෝභී මිනිස්සු ධනලෝභී රජවරු බලකාමී රජවරු විනාශකාරී රාජ්‍ය නායකයෝ මේ ඔක්කොම බිහි වෙන්නේ මිනිසා තුළ තියෙන ආත්මාර්ථය නිසා. සමාජය තුළ කුලමල ભેද ඇති වෙන්නේ සමාජය තුළ විශාල වශයෙන් දුප්පත් පොහොසත් බෙදීම් ඇති වෙන්නේ කාන්තාවන් පීඩාවට ලක් වෙන්නේ මිනිසා තුළ තියෙන ආත්මාර්ථය නිසා. නැත්තම් සුළු පිරිසක් බලය ලබාගෙන ධන බලයෙන් ඉඩම් බලයෙන් ප්‍රභුත්වයෙන් ඉදිරියට යන පිරිස සමාජයට විශාල ආධිපත්‍යයක් දක්වන. ඒ ආධිපත්‍යය නිසා අතිවිශාල පිරිසකට දුක් විඳින සිද්ධ වෙනවා.
ඉතින් අපිට ඒ සමාජ ප්‍රශ්නේ ඒ ආත්මාර්ථකාමී සමාජය ඒ සමාජය හැදිලා තියෙන හැටි වැඩක් නැහැ. අපි මේ සංසාරයෙන් අපි ගිහිල්ලා පුජ්‍යලික විතරට මිසක් අපිට සමාජයේ තියෙන මගුල් වලින් වැඩක් නැහැ කියලා තමයි බොහෝ අය කියන්නේ ඒක ලොකු මතවාදයක් බුද්ධාගමේ බුදුදහමේ තහවුරු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේකෙන් මිදිලා බුදුදහම මොකක්ද එහෙනම්? ඇත්තටම බුදුදහම මගින් කරන්නේ මේ ලෝකයේ කාම සම්පත් ප්‍රතික්ෂේප කිරීමවත් ලෝකයේ ප්‍රතික්ෂේප කිරීමවත් ලෝකයේ මිනිසු පීඩාවට පත් වෙච්ච ගැන හිතන එකවත් නෙවෙයි මේ ඒ ගැන නොසිත ඉන්න එක නෙවෙයි ඒ ගැන හිතන්න වඩාත් පොළඹවන චින්තනය. කොටින්ම කියනවා නම් බුදුදහම කියන්නේ සමාජ ව්‍යාපාරය. එතකොට මේ එහෙනම් මොකක්ද බුදුදහමේ ව්‍යාපෘතිය? අපි සතිපට්ඨාන සූත්‍රයේදී කතා කරපු විදිහට මිනිසා තුල තියෙන මේ බලලෝභී තණ්හාදික මානසිකත්වය බිඳලා වෙනස් කිරීම තමයි බුදුදහමේ පරමාර්ථය. එතකොට පරාර්ථකාමී කරුණාවන්ත සමාජය වෙනස් කරන්න සමාජයට කතා කරන්න සමාජයේ පරිවර්තනය කරන්න හිතන මිනිහෙක් හදන එක තමයි බුද්ධාගමේ පරමාර්ථය. ඒ වගේම කලාව හා සෞන්දර්යයෙන් මිනිහා සෞම්‍ය කරන එක තමයි බුදුදහමේ පරමාර්ථය. ඉතින් කොහොමද අපි ඒක කියන්නේ මේ රකන හාමුදුරු වෙනසද නැහැ. මූලික බුදු සමය තුල මේ ඉගැන්වීම ඉතා පැහැදිලිව තියෙනවා. ඇත්තට බුදුහාමුදුරන්ගේ පළවෙනි අරගලේ කැලේ ගිහිල්ලා භාවනා කරන තවුසන්ට විරුද්ධව. දැන් බුදුදහමේ තියෙනවා එක සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ මට මතක හැටියට නිවාප සූත්‍රය. ඒක තියෙනවා මේ කදාකාලික වනගත වෙලා ඉන්න අය සමාජය ගැන අවබෝධයක් නැතුව ඉතා බුලඳ පිරිසක් හැටියට දුර්වල පිරිසක් හැටියට ඒක දක්වලා තියෙනවා. ඒ කියන්නේ සදාකාලික වනවැදින ඉඳීම බුදුහාමුදුරුවෝ අනුමත කරලා නැහැ. ඔබ දන්නවා අර දේවදත්ත වෙනම යෝජනාවක් කරාමත් බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයෝ බෞද්ධ ශ්‍රාවකයෝ ජීවත් වුණේ නගරවල. ජේතවනාරාමය කියන්නේ සාවත්ති නගරේ. බුදුහාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරනකොට කරනවා නගරී පෝරී බහුජන කන්තා. මිනිස්සු එක්ක ඉන්න නගරවල පුරවල ජීවත් වෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒතර ජේතවනාරාමයේ තිබුණේ සාවත්ති නගරේදී. ඒතර බුදුහාමුදුරුවෝ උද්දකරාමකුත්‍ර ආලාරකාලාම භාර්ගවලත් එක්ක පුජ්‍යල විමුක්තියක් අත්පත් කර ගැනීම සඳහා වනවැදිච්ච පුජ්‍යලේ. ඒ සඳහා භාවනාවේ ගැඹුරට යා යුතුයි කියලා කිව්වම ඒව පස්සේ ගියපු කෙනෙක්. ආධ්‍යාත්මික කෙලවරක් වන නේව සංඥා නාසංඥා ආකාසංචාඥායතන වගේ තාම මිනිහාගේ මනස නිද්‍රාවට පත් කරන පුංචල ආධ්‍යාත්මික සොයා ගැනීම් වල කෙලවරට ගියපු එක්කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකෙන් කිසිම වැඩක් නැහැ. ඒතර බුද්ධ කියලා කියන්නේ ඒ අරණ්‍ය අන්තවාදයෙන් බුදුරජාණන් වහන්සේ නිදහස් වීම කියන එක. එතන බුදුරජාණන් වහන්සේ නිකම්ම නිකම් බණ ටිකක් කියලා මිනිසුන් නිවන් දක්වන්න උත්සාහ කරා විතරද? නැහැ. බුදුරජාණන් වහන්සේ අහිංසාවාදී සාමකාමී අරගලයක් කරා. ඒක ඇත්ත වශයෙන්ම කඩුවලට වඩා බරපතල අරගලයක්. තුවක්කු වලින් මහා බෝම්බ වලින් කරන අරගලයට වඩා අරගලයක්. මොකක්ද ඒ අරගලය? මිනිසාගේ ඔළුවේ තිබිච්ච විශ්වාස පුඩු පට්ටම් කරන එක. ඒක ලේසි පහසු එකක් නෙවෙයි. ඒක හන්ද බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට කියපු නම තමයි නාස්තිවාදී. ඉත්‍යා දබ්බිලායන් කරෝති. මේ මිනිස්සයා මේ කෙමනක් කියන එක. ඉත්‍යා දබ්බිලායන් කරතු කියන්නේ ස්ත්‍රීන් වද ගෑනු කරනවා. ඒ කියන්නේ තරුණයන්ට කතා කරලා තරුණයෝ අල්ලගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තරුණයෝ විලීපාන කෙමන. ඒ වගේ කතා හරියට බුදුහාමුදුරුවන්ට අනිත් විරුද්ධකාරයෝ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කරපු අරගල එක පැත්තක් තමයි සදාකාලික භාවනාකාරයෝ වෙලා සමාධියේ ගැඹුරට ගිහිල්ලා නිද්‍රාවට පත් වෙන එකට විරුද්ධව දාර්ශනික මතවාදය. ඒ වගේම කාලා බීලා ජොලියෙන් ඉන්න ලෞකිකවාදයේ එරුණු ලෞකිකවාදයේ ගිලිනු අධික සැප සම්පත් විදින මිනිස්සුගේ හිස්කම පෙන්නපු කෙනෙක්. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිවල ගිලෙමින් මිනිස්සු මිත්‍යාව තුළ හිර කරපු මිනිස්සු මිත්‍යාව තුළ ගාල් කරපු මිනිස්සුන්ට ප්‍රඥාව ආලෝකයේ දැකීමට බාධා කරපු එවකට පැවතිච්ච ගතානුගතික ආගමට විරුද්ධ අරගලයක් බුදුරජාණන් වහන්සේ කරා. ඔබලා දන්නවා මනුස්මෘතිය. මනුස්මෘතිය කියන ග්‍රන්ථය තමයි කාන්තාවගේ සහ විශේෂයෙන්ම දුක්ඛිත බහුතර ගොවි ජනතාවගේ නිදහස සීමා කරපු
ඉගැන්වීම් තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රාහ්මණයන්ට අනුව ගොවිතැන් කරන කම්කරු වැඩ කරන සියලු දෙනාම 16. ඒගොල්ලෝ බැඳලා ඉන්නවා රජවරුන්ට ඊටත් ඉහළින් ඉන්න පූජකයන්ට සේවය කරවි. ඒගොල්ලන්ට ඇත්ත වශයෙන්ම කිසිම අයිතිවාසිකමක් නැහැ. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ ලෝකය මැව් මහා බ්‍රහ්මයාගේ නිර්දේශය. ඒතකොට ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. ඇයි විරුද්ධ වෙන්න බැරි? ඒක මේ ලෝක ස්වභාවය. ඒක දෙවියන්ගේ කැමැත්ත. ඒක මහා බ්‍රහ්මගේ කැමැත්ත. ඒක මහා බ්‍රහ්මන්ගේ මැවීම. එතකොට ඒකට විරුද්ධ වුණා කියන්නේ මේ ලෝක නීතියට විරුද්ධ වීම. මේක තමයි බ්‍රාහ්මණයෝ සමාජය තුල කාලාන්තරයක් ඉන්දියානු සමාජයේ තහවුරු කරපු ගිල්ලෝපු ලේට කාවද්දපු ඇටමිදුළු වලට යවපු අදහස්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක ඉස්සරහා නිහඬව හිටියද? බුදුහාමුදුරුවෝ මේ බ්‍රාහ්මණයෝ පජාති කරලා දැම්. පල් කරලා දැම්. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ කියනවා මේ බ්‍රාහ්මණයෝ කියනවා බ්‍රාහ්මණයෝ උපන්නේ බ්‍රහ්මයාගේ කටින් කිය. ඒ කියන්නේ ලෝකයේ මාපු මහා බ්‍රහ්මගේ කටින් කියන. ඉතින් අහනවා බුදුහාමුදුරුවෝ ඔබ දන්න විදියට දරුවෝ උපදින්නේ බ්‍රහ්මයාගේ කටින්ද නැත්නම් ස්ත්‍රී යෝනියෙන්ද? ඉතින් එහෙමනම් බ්‍රහ්මයාගේ කටින් බ්‍රාහ්මණයෝ උපදිනවා නම් අයියෝ බ්‍රාහ්මයාගේ කට මොන තරම් දුගඳ ඒ කියන්නේ නරක තැනද අසුචි දිරද ඈ ඒක නරක තැනද කියලා බුදුහාමුදුරුවෝ පල් කළා දානවා. ඒ වගේම ගංගා නංගගේ නෑවම මිනිස්සු පිරිසුදු වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මිනිස්සු පිරිසුදු වෙනවා නම් ගංගා නංගගේ බැස්සම එහෙනම් ඉස්සෙල්ලම පිරිසුදු වෙන්න ඕන ඉබ්බොයි මාළුයි. ඒක හන්ද ඒවයින් පිරිසුදු වෙන්න බෑ. මිනිහා පිරිසුදු වෙන්නේ මිනිහාගේ හිත පිරිසුදු වීම. මිනිහාගේ මිත්‍යා ආකල්ප වැරදි සිතුවිලි පරාජය කිරීමෙන් තමයි මිනිහා පිරිසුදු වෙති. සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසන. ගතානුගතික සිතුවිලි කඩලා කුඩු කරලා ඒකෙන් ගලවලා හිත පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් තමයි චිත්ත පාරිශුද්ධ ව්‍යාපාරයක් තමයි බුදුරජාණන් වහන්සේ පටන් ගත්තේ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මන. මිනිහා පොරු කියනවන හොරගම් කරනවන බැරදි වැඩ කරනවන සමාජයේ තලාපෙලා දමනවන අන්නේ මිනිහ තමයි වසලය. එහෙම නැතුව ඒ මිනිහ තමයි 16. එහෙම නැතුව මේ බ්‍රාහ්මණයෝ වැරදි වැඩ කරනවන ස්ත්‍රී දූෂණය කරනවා. එයා බසලේ. උප්පත්තියෙන් කවුරුවත් ඔසලෙක් නෙවෙයි කරන වැඩන්ම තමයි හොඳ හෝ නරක පුජ්‍යලෙක් වෙන්න. උප්පත්තියෙන් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නෑ 16ක් වෙන්නෙත් නෑ කියන එක. ඔය ගාථාව විශ්ව ප්‍රකාශනයක් වගේ. කියන්නේ කම්මනා වසලව හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ක්‍රියාව තුළ ඒ පුද්ගලයාගේ හැසිරීම තුළ මිසක් උත්පත්තිය සාධකයක් නෙවෙයි. ඒගොල්ලෝ 16 වෙන්න හරි සුපිරි පන්තිය වෙන්න හරි බ්‍රාහ්මණයෝ වෙන්න හරි. මේක විප්ලවයක් නෙමේද? මේ මතේ විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ කරපු තාම විප්ලවීය මතවාදී අරගලේ තමයි ලෝකය මවපු බ්‍රාහ්මයෙක් ඉන්නවා. බ්‍රහ්මයාට උඩින් ආත්මයක් තියෙනවා. සුපර් පවර් එකක් තියෙනවා. ඒක එනර්ජි එකක් වගේ. එහෙම සදාකාලික වෙනස් නොවන්නා වූ ආත්මයක් ලෝකයේ තියෙනවා. මිනිස්සු මරුණත් අපි මේ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා අපට සදාකාලික වෙන්න පුළුවන්. ඉතින් අර බයිබලයේම ඇවිල්ලා වගේ නෙමෙයි මේම ඇවිල්ලා ටිකක් වෙනස්. බයිබලෙම වන්නේ යුදෙවෝනේ මුලි මෙතනම වන්නේ වෙනම ඇවිල්ලා. ඒ කියන්නේ සමාජයේ බ්‍රාහ්මණයෝ ක්ෂත්‍රියෝ වෛශ්‍යෝ දාශයෝ හැටියට සමාජයේ පන්ති 4කට කඩනවා. බුදුහාමුදුරුවෝ කියන එහෙම ආත්මයක් කොහෙවත් නැහැ. සබ්බේ ධම්මා අනාත්තා. සබ්බේ සංඛාරා අනිච්චා. ඉතින් අනිච්චා අනාත්තා කියන්නේ ඒ කාලේ තිබිච්ච කුලවාදී පදනම් කුලවාදයට පදනම් වෙච්ච චින්තනයට එල්ල කරපු දැවන්ත කුළු පහරක්. ඒ චින්තනයට පහර දෙනකොට ඒ චින්තනයේ මත තිබිච්ච සමාජ ක්‍රමයක් බිඳ වැටෙනවා. සමාජයක් වෙනස් කරන්නම් සමාජයේ වෙලාගත චින්තනය වෙනස් කරන්න. බුදුරජාණන් වහන්සේ කරේ ඒකයි. ඉතින් ඔබ දන්නවා මේ ත්‍රිත්වය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ට්‍රිනිටි එකක් තියෙනවා. ත්‍රිත්වය කියලා අපි එකට කියනවා. මොකද්ද මේ ත්‍රිත්වය? බුදුරජාණන් වහන්සේ පෙන්නන ත්‍රිත්වය තමයි බුද්ධ ධම්ම සංඝ. බුද්ධ කියන්නේ මොකද්ද? මේ ධර්මය සොයාගත්ත නිර්මාතෘවරේ. මේ ධර්මයේ හෙළිදරව් කරපු ගුරුවරයා. මේ ධර්මයේ හෙළිදරව් කරපු උතුම් මුනිවරයා. ඒ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ යමක් දේශනා කළාද ඒ දේශනා කළ දේ මොකද්ද?
ඒ දේ තමයි ධර්මය කියන්නේ. තුන්වෙනි එක තමයි ඒ ධර්මය සජීවී වෙන්නේ බුදුහාමුදුරුවෝ ඉන්නවා ධර්මය තේරුම් ගත්ත කෙනෙක් ලෝකෙ ඉන්නවද. ඒ ධර්මයට එකතු විච්ච කෙනෙක් ලෝකෙ ඉන්නවද. ඒ ධර්මය අනුව ජීවත්වෙන කෙනෙක් ඉන්නවාද. ඒගොල්ලට කියනවා සංඝ කියල. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සංඝ සමාජය හදද්දි එකන ත්‍රිත්වය තුන්වෙනි එක සංඝ සමාජය හදද්දි ඒක විප්ලවයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නුවන් මම නෙමෙයි වැදගත්. ධර්මයත් මේ වැදගත්. සංඝයා වැදගත්. මොකද සංඝයා තුල ධර්මයක් තියෙනවා බුදුහාමුදුරුවොත් ඉන්නවා. මම ධර්මයේ තේරුම් ගත්තොත් එතන ගුරුවරයා ඉන්නවා බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඒ වගේම මම තේරුම් ගත්තට පස්සේ ධර්මය මා තුළ ජීවමානමය. එතකොට සංඝයා තමයි වැදගත්. ඔබ දන්නව අර ප්‍රසිද්ධ ගෞතමීගේ කතාව තමන් හදා වඩාගත්ත කුඩම්මනේ කුංචි අම්මා. ඇය සලුවක් අතින් මහලා තමන් හදා වඩාගත්ත තමන්ගේ අම්මා මැරුණනේ බුදුහාමුදුරුවෝ උපදිලා නොබෝ දිනකින්. ඊට පස්සේ අම්මා වුණේ කවුද? අම්මා වුණේ මහා ප්‍රජාපති ගෞතමී. ඇය තමයි හදාගත්තේ දරුවව. පුංචි සිද්ධාර්ථ කුමාරයා. ඉතින් තමන් හදා වඩාගත්ත කුමාරයාට බුදු වුණාට පස්සේ යා හරි ආසාවෙන් රෙද්දක් මහනවා. සිවුරක් අඳනයක්. මහලා තන ගානක් මහලා දුක් විඳලා තමන්ම අතින් හදලා මේක විධිමත් විදියට බුදුරජාණන් වහන්සේට ගෙනලා පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ මේ සලුව ප්‍රතික්ෂේප කරනවා. අනේ මේක පිළිගන්න බුදුරජාණන් වහන්සේ. මේක පිළිගන්නේ. මේක මම මෙච්චර මහන්සි වෙලා විව්වේ. සංඝේ ගෞතමී දේහි. සංඝයාට දෙන්න. සංඝයාට දුන්නම මට දුන්න තමයි. සංඝයාට දෙන්න මගේ කියලා පෞද්ගලිකව හිතන්න එපා. සංඝයාට දෙන්න සංඝයාට දුන්නම සංඝයා තුල මම ඉන්නවා. සංඝ කිව්වම ඒක ඇතුළේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා. ඒ කියන්නේ බුදු කෙනෙක් කියන්නේම බුද්ධහ කියන වචනේ පරිපූර්ණ වෙන්නේ බුදුහාමුදුරුවන්ට තිබිච්ච අමුතු චක්‍රමාලා හරි අමුතු උප්පත්තියක් නිසා හරි අමුතු කුලේ ඉපදුනා හරි නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය තුල පරාර්ථකාමී පිරිසක් හැදුවා. ඒ පිරිස නොහැදුව නම් බුදුහාමුදුරු බුද්ධ නෙවෙයි. සංඝ කියන එක හදුවම ඒ සංඝ තමයි අපේ ත්‍රිමූර්තියේ තුන්වෙනි ප්‍රතිමූර්තිය. ඒ තුන්වෙනි ප්‍රතිමූර්තිය තුල තමයි ධර්මයේ සජීවී බවට පත් වෙන්නේ. එතකොට ඒ සංඝ සමාජය හදද්දි බුදුහාමුදුරුවෝ පුදුම දෙයක් කරා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අපේ බෞද්ධ දන්නවා 80 මහා රහතන් වහන්සේලා. ඒ අයට තනතුරු තිබුණ ධර්ම භාණ්ඩාගාරක හිටියා, ප්‍රධාන ශ්‍රාවකෙක් හිටියා, වමත් සව් දකුණත් සව් හිටියා, විනය පිළිබඳ ප්‍රධානියෝ හිටියා. ඔය වගේ එක එක තනතුරු තිබිච්ච අග්‍ර උපස්ථායක එතකොට ගත්තම ප්‍රඥාවෙන් 90 එතනින් ගත්තට පස්සේ විවිධ මට්ටමේ විනයට ප්‍රධාන ඔය වගේ විවිධ මට්ටමේ තනතුරු තිබුණා. 80 මහා ශ්‍රාවකයෝ කියන්නේ ඒ අතන්ට. එතකොට බුදුරජාණන් වහන්සේ මේ 80ට ප්‍රධානියෝ දෙන්නේ පත් කළා. කවුද මේ ප්‍රධානියෝ දෙන්නන්? එක්කෙනෙක් සැරියු සාරිපුත්ත අම්මගේ නමින් තමයි නම තියෙන්නේ. සාරි බැමිණියගේ පුතා සාරිපුත්‍ර. ඒ කාලේ අම්මගේ නමින් තමයි නම තියෙන්නේ. අද තියෙන්නේ තාත්තගේ නමින්නේ. බුද්ධ කාලේ අම්මගේ නම තමයි පරම්පරා නම. අද ඉතින් තාත්තගේ නමනේ ප්‍රධාන කරලා තියෙන්නේ. ඒකත් හරි වැදගත් සාධක. ඔළුවේ තියාගන්න. මොග්ගලී නම් බැමිණියගේ පුතා. මොග්ගලී පුත්තතිස්ස. මේක බැමිණියගේ කියලා අපි කිව්වට මේක බ්‍රාහ්මණ දෙන්නම බ්‍රාහ්මණ පවුලක කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ කියලා කිව්වොත් 99.9%ක්ම ඒ කියන්නේ කළු වර්ණය නම් නෙවෙයි. එක්ක කළු වර්ණේ පිට අඩු ගානේ නේ මම දැන් පිට රටකට ගියෝ කළුනේ අපි යුරෝපෙට ගියොත් අපි කළු ජාතිකයෝ. හැබැයි අපි ලංකාව ඇතුලේ පොඩ්ඩක් සුදුයි කියලා කියනෝනේ. එතකොට කිසිම බ්‍රාහ්මණෙක් අර ලංකා සමාජයේ කළුයි කියන එකට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ සුදු පැත්තට වැටෙන්නේ. ෆෙයා ස්කින් කියලා අපි කියන්නේ. අන්න ඒකට වැටෙන්නේ. එතකොට මුගලන් හාමුදුරුවෝ පට්ට කළුයි. අපි පට්ට කළුයි කියන්නේ නිල් පාටයි කියලා අපි කියන්නේ කඩුවට. එතකොට ඒ පට්ට කළුයි කියන එකේ තේරුම තතම කළුයි නිල වර්ණ. එතකොට ඒ මුගලන් හාමුදුරුවෝ ඇයි වමත් ශ්‍රාවකයා බුදුහාමුදුරුවන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් වම් පැත්ත ඇයි කළු උනේ? ඇයි දකුණු පැත්ත සුදු උනේ? සරියුත් හාමුදුරුවෝ සුදු පාටයිනේ. ඔයාලා විහාරයකට ගියොත් නිල් පාට එක්කෙනෙකුයි සුදු පාට එක්කෙනෙකුයි ඉන්නවා.
ඉතින් පස්සේ කාලේ අපේ අටුවාවේ ලොකු අවුල් තියෙනවා. අටුවාව කියන එක ගෙඩිය පිටින් වීසි කරන්න ඕනේ නෑ අපි. හැබැයි මේ අටුවාව ඇතුළට බ්‍රාහ්මණ මිත්‍යා දෘෂ්ටික අදහස් ඇවිල්ලා තියෙනවා. අපි ඒක කියන්න බය වෙන්න ඕනේ නෑ. ඒ වගේම අටුවාව අපට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක හන්දා අටුවාව ගෙඩිය පිටින් වීසි කරන්නේ නැතුව අටුවාව ෆිල්ටර් කරලා අපි ගන්න ඕන මූලික ධර්මයත් එක්ක හරියට සසඳලා. ඊළඟ එකට අපි ගියොත් ඒ අටුවා සාහිත්‍යයේ තියෙන විදියට ඒ කියන්නේ අපේ චරිත කතා පිළිවෙදලිය කතන්දර පොතේ තියෙන්නේ ඒ කියන්නේ අපි කියනවා අර මේ අපේ කුද්දක නිකායේනේ ගොඩක් පොඩි පොඩි පොත් ටික පස්සේ ජාතක පාළි අපදාන කියන්නේ චරිත කතා. ඒ චරිත කතා වලට ලියපු අටුවා වෙලියලා තියෙනවා සැරියුත් හාමුදුරුවෝ කළු උනේ පෙරාත්මික අම්මා තාත්තට ගහලයි. මේක අමු නීලපට්ට බොරුවක්. ඉතින් මිනිස්සු එහෙනම් අප්‍රිකාවේ කළු වෙන්නේ අම්මට තාත්තට ගහලාද ඉන්දියාවේ ඉන්න මිනිස්සු ගොඩක් කළුයි. ඒ ඔක්කොම කළු වෙන්නේ අම්මා තාත්තට ගහලාද? අනිත් එක කළු වෙන එක පාපයක්ද? කළු කැතයිද? ඒක කිසිසේත්ම පිළිගන්න බෑ. හැබැයි ඉන්දියාවේ වර්ණවාදයේ ඉතා බලවත්. ඒ වර්ණවාදී අදහස කළුවීම පාපයක් කියන අදහස බුද්ධාගමට රිංගෙව්වේ බ්‍රාහ්මණ බුද්ධාගමට ඇතුල් වෙච්ච බ්‍රාහ්මණයෝ ක්‍රමානුකූලව මේ වර්ණවාදයේ ඒකයි බුද්ධාගම ඇතුලේ ප්‍රතිගාමී ගතිය. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කිරීමක් මේ බ්‍රාහ්මණයන් විසින් කළා තියෙනවා. ඒක හඳුන ගන්න ඕන. අපි gediya පිටින් ඔක්කොම බාර ගන්න නැතු. එතකොට එතෙන්දී ඊට වැදගත් මුගලන් හාමුදුරුවෝ මේ කළු උනේ ගහලා නෙවෙයි කියන එක ඕන කෙනෙක් දන්නවා. මෙන්න මේ අදහස අපි හරියට ගමු. දෙවැනි එක අපි සරියුත් හාමුදුරුවෝ ඒ කාලේ ප්‍රඥාව බුද්ධිය ඒ බ්‍රාහ්මණ සමාජයේ පැත්තත් සමහර විට සරියුත් හාමුදුරුවෝ සුදු වෙන්නේ නැත් ඇති බ්‍රාහ්මණ වෙන්නත් ඇති. හැබැයි බුදුහාමුදුරුවෝ කලේ වම දකුණ ශ්‍රාවකයෝ ප්‍රධාන ශ්‍රාවකයෝ දෙන්න කළු සුදු වර්ණවාදයෙන් උස් පහත් ලෙස බෙදපු සමාජයක කළු මිනිස්සු පාගා දැම්මූ සමාජයක කන්හ වර්ණය කියන එක පහත් කුලේ කියලා පාගල මිරිකල දාපු සමාජයක එවැනි කුලේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අර 80ටම නායකත්වයේ දෙන ප්‍රධාන ශ්‍රාවකයෝ දෙන කළු සහ සුදු මේක විප්ලවයක්. ඉතින් ඊළඟට භික්ෂුණී ශාසනයත් එහෙමයිනේ. භික්ෂුණී ශාසනය පොඩ්ඩක් පටලැවෙනු. භික්ෂුණී ශාසනයේ khema උප්පලවන්න ලස්සන නම උප්පලවන්න. ඒ වචනේ අපිට නිකන් ඒ සවුන්ඩ් එකත් ප්‍රිය. උප්පලවන්න. ඒ වචනේ සිංහල භාෂාවට ගොඩක් ඇවිල්ලා තියෙනවා. උපුල්වන් දෙවියෝ කියලාත් ඇවිල්ලා තියෙනවා. මොකද උපුල්වන් දෙවියෝ නිල් පාටයිනේ. ඉතින් ඒක හන්ද තමයි උප්පලවර්ණා කියලා අපි කියන්නේ. එතන උප්පලවර්ණ වෙලා තියෙන්නේ එතනත් නිල් පාටේ. එයා නිල් පාට වෙන්නේ පෙර ආත්මේ මානෙල් මං පූජා කළා කියලා තියෙනවා. ඉතින් භික්ෂුණී ශාසනයේත් වම දකුණු බුදුහාමුදුරුවෝ කළු සුදු කරා. ප්‍රධාන දෙන්න කළු සුදු කවලම් කරලා ඉදිරිපත් කරා. සංඝ කියන පරමාදර්ශය තුල කළු සුදු දෙගොල්ලම ඉන්න කියන ඒ සංකල්පය තමයි ගෙනාවේ. හැබැයි ඒක අපි විකෘති කළා. ඉතින් බුදුහාමුදුරුවන්ගේ විමුක්ති ව්‍යාපාරය තුල තියෙන පුජ්‍යලයා නිදහස් වෙලා සාමූහික පිරිසක් වෙනවා. හැමෝටම සාමූහික වෙන්න බෑ මේ සමාජේ. පූර්ණ කාලිකයෝ පිරිසක් හැදෙනවා. මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ ජීවිතේ මායාවක්. මේක ඇති දෙයක් නෑ. මේක හිත කියන්නේ තරංග පද්ධතිය. මගේ හිත කියන්නේ සමාජයෙන් ගත්ත සිතුවිල්ලෙන් පිරිච්ච එකක්. මගේ සිතේ කියලා එකක් නැහැ. මම මේ ලෝකේ අල්ලගන්න යන එකේ තේරුමක් නැහැ. කරුණා මෛත්‍රියෙන් යුක්තව ලෝකයේ සුවපත් කිරීම තමයි මගේ පරමාර්ථය. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ පරිපූර්ණ ස්වාමීනි අපට හරියට තේරුණා. අපිට තවදුරටත් මේ සල්ලි ධනෙ එක්කව කර ලෞකික දේවල් තුල හිර වෙලා ඉන්න ඕන නැහැ. අපි නිදහස් මිනිස්සු හැටියට ඔබ වහන්සේගේ ධර්මයත් එක්ක අපි ජීවත් වෙනවා. මේ ස්වභාව ධර්මයේ මිහිර දකිමි. හිත සැහැල්ලු කරගනිමි. උතුරා යන කරුණා මෛත්‍රියෙන් යුක්තව ජීවත් වෙන භික්ෂුවක් වෙන්න මම කැමතියි. අන්නේ පිරිසට අපි කිව්වා බික්කු බික්කුණී නැත්තම් මහා සංඝ කියලා. ඒ වගේම තවත් පිරිසක් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා කිව්වා අපිට ගිහි ජීවිතයේ සම්පූර්ණයෙන් අතාරින්න බෑ. අපි ඒකේ ගත කරනවා මැද තැනක ඉඳගෙන. අපි නරක විදියට නැතුව සාධාරණව ධනය හොයලා අනිත් මිනිස්සු හෙලා දකින්න නැතුව සාධාරණව ලෝකෙ ගැන හිතමින් අපි ලෞකික ජීවිතයක් ගත කරනවා මැද තැනක ඉඳගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ හදපු සමාජයේ උපාසක උපාසිකා බික්කු බික්කුණේ. එතකොට අපි තුන්වෙනි ශාසනේ තුන්වෙනි ත්‍රිත්වයේ තුන්වෙනි එක සංඝකින් ගොම භික්ෂුව විතරක් නෙවෙයි අර ධර්මයේ පිළිගත්ත උපාසික උපාසිකාවෝ ඒකට අයිති වෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. සිව්වණක් පිරිස
එතකොට සංඝ කියන එක අතරේ දැන් ඕනම ආගමක ත්‍රිත්වයේ දෙවියන්ගේ නියෝජිතයා පූජකයා ගිතත් හැබැයි ගිහියත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැළවැලෙන ධර්මය පිළිගත්තනම් ඔහුත් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිත්වයටයි තියෙනවා. ඉතින් අපේ ත්‍රිත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් බුදුරජාණන් වහන්සේ කරපු අරගලය සමාජ අරගලයක්. ඒක බුදුරජාණන් වහන්සේ මම හිතන්නේ බුද්ධ කාලේ විශාල සංඝ පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ කාලේ විශාල ලෝකෙම පැතිරලා ගියා බුද්ධ ආගම කියලා මම විශ්වාස කරන්න. ඒකට ඓතිහාසික සාධක නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ බීජයක් හැදුවා. නොයටී ගමන් කර. ඒ සංඝ කියන ඒ ධර්මය තුළින් උපදින බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා ශාක්‍ය පුත්ත. දැන් අපි කියන්නේ ධම්ම රාජස්ස ශාවකා. අහනනේ දිවනපිත සරජ්ජුරුව අර මිහිඳු හාමුදුරනේ ඔයගොල්ලෝ කවුද කියලා? ධම්ම රාජස්ස. අපි රාජ්‍යයක නියෝජිතයෝ මොන රාජ්‍යයක? බුදුරජාණන් වහන්සේගේ ධර්ම රාජ්‍යය. අතර බුදුරජාණන් වහන්සේ විකෘති සමාජයක නිකලල් සමාජයක් නෙළුමක් වගේ උඩරගත්තා. ඒ සමාජයට කියනවා ඒ අදහස පිළිගත් අයගේ සමාජයට කියනවා ධර්ම රාජ්‍යය කියලා. ඉතින් ධම්ම රාජස්ස ධර්ම රාජ්‍යයේ නායකයා බුදුරජාණන් වහන්සේ. ඉතින් අදත් මම හිතනවා මේ අර පෞද්ගලික මම රහත් වෙන්න යනවා මේ ලෝකේ මහා නීරසයි හෙන බෝරින් ලයිෆ් එක එහෙම නැහැ. කාලා බීලා ඇඳලා විනෝදෙන් ඉන්න ජීවිතේ විඳින්න බුදුරජාණන් වහන්සේ සෞන්දර්ය කලාව එහෙම ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒක පස්සේ කාලේ අර අරණ්‍යවාසී අන්තවාදී බමුණන් විසින් අතුරට කාවද්දපු අදහසක් නිසා මුල් බුදු සමයේ අදහසක් නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන. දැන් අපි ඊළඟට කතා කරමු බුදුදහමේ සෞන්දර්යවාදය හා බුදුදහමේ සමාජ චින්තන. හැම දිනාටම තෙරුවන් සරණයි.